හයි කොහමද මේ වීඩියෝ එක නම් දාන්නේ විදේශ හඬ එකේ කමල් අයියට. කමල් අයියා කියලා කතා කරා නම් මොකද මම මිනිස්සෙට අගෞරව කරන්න ඉගෙනගෙනත් නැහැ. ඒ වගේම තමයි මට කොච්චර කතාවක් කරත් මම මේ මිනිස්සෙට කතා කරන්න කැමති නැහැ පහත් විදියට. ඒකයි හොඳ වචනෙන්ම මම කතා කරන්නේ මම දන්න භාෂාවෙන් මම ඔයාලට කියන්නේ. ඔයාට මාව විතරක් ස්පෙෂල් වෙලා පේනවා මම දකිනවා හැමතිස්සෙම මගේ වයිරල් වෙන වීඩියෝ එකක් තියෙනවා නම් ඒක අරගෙන ඔයා වීඩියෝ එකක් හදනවා ලේලන් පස්සේ හැක යනවා වගේ කියනවා මේ රට යන කට්ටියට මොනවාද වෙනසතේ කියලා අහනවා මම අහන්නම් ඔයාගෙන් ඔයා ඊට වැඩි කට්ටිය ගැන හොයන්න ඕනේ මේක අවදානෙන් කියන්නේ ඔයා රටට සමාජයට කුවේටෙන් ළමයින්ට සේවයක් කරනවා නම් ඊට වැඩි ළමයින්ට අසාධාරණ වෙන තැන් ඕන තරම් ලංකාවේ ඒජන්සිස් වලින් වෙනවා. ඒක ඔයා හොඳට හොයලා බලලා සමාජයට කියන්න. මොකද ඔයා ඔය කරන දෙයින් මගෙන් ගිහිල්ලා මං ඒජන්සි එකට රැවටුණා කියන කතාව මං ඔයාලට ප්‍රසිද්ධියම කියනවා. ප්‍රසිද්ධියම මං ඔයත් එක්ක ඔයා මට වීඩියෝ කෝල් වොයිස් කෝල් එකක් ගන්නවා. තව YouTube කෙනෙක් එක්ක ප්‍රසිද්ධියම මං ඔයාලට කියනවා මම මෙහෙම ඒජන්සි එකට රැවටුණා. ඊට පස්සේ ඒ වැරද්ද නොවෙන්න විශේෂයෙන් රට යන ගෑනු කට්ටියගෙන් සාප නොගන්න මම දැන් වැඩ කරන්නේ. හොඳද? මොකද රට යන කෙනෙක් විඳින දුක අසීමිතයි. හරිද? ඒ කෙනෙක්ගේ සාපයක් දුන්නොත් එහෙම ඒක වදිනවා. විශේෂයෙන්ම මට ඉන්නේ එක දරුවයි. ඒ දරුවට තමයි ගිහිල්ලා සාප දෙන්නේ. ඒ දේ නැති කරන්න තමයි මම එතනින් අයින් වුනේ. ඒ විශේෂ කාරණාව මම ඔයාලට කියනවා. හොඳද? අනික ඔයා දකිනවා මේ TikTok එකේ මට වැඩි ප්‍රොමෝට් කරන කට්ටිය ඕන තරම් ඉන්නවා නංගන් කියන්නේ මම. ඔයා හිතා ගන්න කවුද කියලා, ඔයා දන්නවා කවුද කියලා. තව ඒජන්සිස් තියෙන ඕන තරම් නම් වශයෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මමත් ඒජන්සි එක වැඩ කරන කෙනෙක් නේ. එතකොට මම බලන්නේ මගෙන් යන කෙනෙක්ට සෙටක් කරන්න මිසක් ඔයා ඔය කරන වැඩෙන් මගෙන් ගිහිල්ලා තාම මං හිතන විදිහට මම දැන් මේ මාස 5න් අයින් වුණාට පස්සේ මගෙන් ගියපු කට්ටිය කාටවත් ගෙවල් හොඳ නැති වෙලා නැහැ කියන දේවල් හම්බ වෙලා නැත්තේ නැහැ ඒවල මට කම්ප්ලේන් නැහැ මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බනම් විසඳලා තියෙනවා එහෙම දෙයක් ඔයා දැනගෙන තියෙනවා නම් වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න හොඳද ඔයා කියන්නේ මෙයාගෙන් ගිහිල්ලා පවණකින් ගිහිල්ලා මේ කෙනාට මෙහෙම වෙලා තියෙනවා එහෙම වීඩියෝ එකකින් දාලා කියන මොකද තව අසරණ මිනිස්සෙක් තව රැවටිලි කාර්යයකට අහු වෙන්න යනවා. ඔයා ඔය කරන වැඩේ මගෙන් යන්න එපා කියන එකෙන්. වෙන්නේ අර අසරණ මිනිස්සෝ කුවේට් එකට යන්න කියන්නේ ඇයි මං? කුවේට් හවාලි පැත්තේ හවාලියවට හොඳ ගෙවල් වලට මට දාන්න පුළුවන් නිසා. බොරුවක් නෙමෙයි ඒක. මිනිස්සෙක් වුණාම අපි සාධාරණම තව කෙනෙක්ට දෙයක් කරද්දී ඇයි ඔය එකට අකුල් හෙලන්නේ? ඒක කියන්නකෝ මට. මීට වැඩිය කුවේට් යන්න පුළුවන් කියලා ගෙනල්ලා සෞදි වලට යවනවනේ කට්ටියව. සෞදි ගිහිල්ලා මාස 3 යනකම් කමිෂන් එක නොදී හිර කරගෙන ඉන්නවනේ. තෑගි දෙනවා තමයි. තෑගි වල සල්ලි කපා ගන්නවනේ කමිෂන් එකෙන්. ඒව ගැන අයියෝ කතා කරන්නේ නැත්තේ. මං අයියෝ ඔයාට හොඳින් කියන්නේ විදේශ හඬ එකේ කමල් අයියට මම කියන්නේ මං ගැන වීඩියෝ දාන්න හැබැයි කමක් නැහැ. ඔයා ඒකෙන් කරන්නේ තව අසරණ මිනිස්සෙක් තවත් මංගාවට එන්න ඉන්නවනම් මගෙන් ගිහිලා හොඳ ජීවිතයක් රට ගිහිලා සල්ලි හොයාගන්න පුළුවන් දෙයක් කරගන්න යමක් කරගෙන ලංකාවට එන්න පුළුවන්කමක් හදලා දෙන්න මට පුළුවන්. හොඳද? ඒක නැති කරන්න එපා පාක් ඒක. හොඳද? මිනිස්සු අසරණ කරන්න එපා. ඊට වැඩි ඔයාට ඔයාගේ views ගන්න ඕනම නම් ඔයාට ඒජන්සිස් ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ හොයලා බලන්න. ඉස්ලාම් රට ගියපු කෙනෙක්ට හොඳ නැද්ද මොනවද මම ඔයාට මේකයි දෙන අභියෝගේ. මගෙන් ගිහිල්ලා මේ මාස දැන් මම වැඩ කරන ඒජන්සි එක තියෙනවනේ. මේ ටිකේ මගෙන් ගිහිල්ලා හොඳ නැති කෙනෙක් ඉන්නවද? ඒ කට්ටියට මොනවාද මේ මොනවා හරි මං කියපු දේවල් ලැබිලා නැද්ද? ඔයා සාක්ෂිත් එක්ක දාන්නකො වීඩියෝ එකක්. එතකොට ඒ මනුස්සයාට පිළිගන්න මංගාවට නොඑන්න පුළුවන් නේ. චුට්ටක් සාධාරණ වෙන්න. මිනිස්සෙක් තව අගලට ඇදලා දාන්න එපා. මිනිස්සෙක් හරි විදිහට රට යන්නේ නැද්දි ඒවට අකුල් හෙලන්න එපා. ඔයාලා මේ රට විරෝ කියලා ඕවද කරන්නේ? මිනිස්සෙක් හරි තැනකින් රට යන්නේ නැද්දි? චුට්ටක් හිතලා බලලා මිනිස්සෙක් වීඩියෝ එකක් දාන්න. ඔයා ඔය කරන වැඩෙන් තව අසරණ මිනිස්සෙක් අසරණ වෙන එක විතරයි වෙන්නේ. කමල් අයියේ මේ වීඩියෝ එක ඔයා බලයි කියලා මං හිතනවා.